සුබ දවසක් වේවා මගේ වීඩියෝස් බලන මගෙත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලලා තිබුණා ගවුමක් මහන වීඩියෝ එකක් ගේන්න කියලා. ඉතින් ඒක නිසා මම හිතුවා ගොඩ දෙනෙක්ගේ ඉල්ලීම නිසා ගවුමක් මහන වීඩියෝ එකක් ගේන්න ඕනි කියලා. ආධුනික කෙනෙක්ට උනත් මේ ගවුම පහසුවෙන්ම මහ ගන්න පුළුවන්. ඉතින් එන්නකෝ අපි මේ ගවුම මහන විදිය බලමු. මුලින්ම මේකට මෙන්න මේ මිමි වර්ග ටික අවශ්‍ය වෙනවා. උරහිස මිම්ම, ඉන දක්වා උස, සම්පූර්ණ උස, පපුව වට, ඉන වට, අත දිග කියන මිමි ටික තමයි අපිට ඕනි කරන්නේ. මේ තියෙන්නේ මගේ සයිස් එකට මහපු ගවුමක්. ඒක නිසා මේ තියෙන්නේ මගේ මිම්ම. ඔයාලා ඔයාලගේ සයිස් එකට මහන නිසා ඔයාලගේ මිම්ම අරගන්න. මේකට පෙයාඩි ස්කර්ට් එකක් දාලා තියෙන නිසා පෙයාඩි ස්කර්ට් එක රෙද්දෙම අඳිනවා ඔයාලට කියලා දුන්නොත් පැහැදිලි වෙන්නේ නැති වෙයි කියලා හිතන නිසා මම කොලයක මේක මුලින්ම කරලා පෙන්නන්නම්. මේ විදිහට මේක දෙකට නමා ගන්න ඕනේ. ඔයාලා හිතන්න මේක රෙදි කෑල්ලක් කියලා. පළල පැත්තෙන් නැතුව උස පැත්තෙන් දෙකට නමා ගන්න ඕනේ. පළල පැත්ත ඒ විදිහටම තියෙන්න. ඊට පස්සේ මේ මුල්ලේ ඉඳලා අර පැත්තට යන්න රෙදි කෑල්ල ආපහු නමා ගන්න ඕනේ. කියන්නේ මේක හතර පොටකට නමා ගන්න ඕනේ මේ විදිහට. හරියට ලේන්සුවක් නමන විදිහට මේ විදිහට නමා ගන්න ඕනේ. එක පැත්තකට නැම්මම ඇවිල්ලා තියෙනවා. අනිත් පැත්තට නැම්මයි බලවාටි දෙකයි එන විදිහට තමයි මේක නමා ගන්න ඕනේ. ඊට පස්සේ මම වැඩි කොටස කපලා ඉවත් කරගත්ත තවත් පහසු වෙන නිසා. ඊට පස්සේ මේ මුල්ලේ ඉඳලා පහලට අපේ ඉනවට මිම්ම තුනට බෙදලා එන ගාන තමයි අපි ලකුණු කරන්න ඕනේ. මේ පැත්තට ඉනවට මිම්ම තුනට බෙදලා එන ගාන ලකුණු කරලා මෙතන ඉඳන් පල්ලහැට අපි ලකුණු කරන්න ඕනේ. අපිට අවශ්‍ය කරන උස සායේ උස ප්‍රමාණය තමයි ලකුණු කරන්න ඕනේ මේ පැත්තට. ඔය විදියට මම තවත් පැහැදිලි වෙන්න කියලා දෙන්නම් මේක රෙද්ද කපනකොට ඔයාලට. මේ විදියට ෆෙයාඩ් ස්කර්ට් එක අපිට දැන් කපා ගන්න තියෙන්නේ. මේ වගේ තමයි ස්කර්ට් කොටස කපා ගත්තට පස්සේ එන්නේ. දැන් මම මේ වගේ ඩිමයි පේපර් එකක් අරන් තියනවා. 60 කොටස කපා ගන්න විදිය මම ඔයාලට මේකේ කියලා දෙන්නම්. එතකොට තවත් පැහැදිලි නිසා රෙද්ද කරොත් ඔයාලට තේරෙන එකක් නැති වෙයි කියලා මට හිතෙන නිසා මේ විදියට ඩිමයි පේපර් එකක් අරගෙන ඒක දෙකට නමා ගන්න ඕනේ. රෙද්දෙමුණත් ඔයාලට මේක කරගන්න පුළුවන්. මේ විදියට මේක දෙකට නමාගෙන අපේ පපුවට මිම්ම තියෙනවනේ පපුවට මිම්ම හතරට බෙදලා ඒකට තව අඟල් දෙකක් විතර එකතු කරලා එන ගානට මේ කොලේ මේ විදියට දෙකට නමා ගන්න. එක පැත්තකට නැම්මක් එන විදියට. නැම්ම පැත්තේ සිට තමයි අපි සියලුම වර්ග ලකුණු කරන්නේ. මෙන්න මේ විදියට කොලේ නමාගෙන ඊට පස්සේ මම දැන් මේ කොලේ පොඩක් ඇද වගේ තියෙන නිසා උඩින්ම කෙලින් රේඛාවක් ඇඳ ගන්නවා. ඒ ඇද ටික යන්න. ඒ උඩ ටික කපා ඉවත් වෙනවා. මේ ෆ්‍රොක් එකේ උඩ කොටස රැග්ලන් විදියට එන නිසා මේකට කරට මම පේජිමක් අල්ලගන්නේ නැහැ. මේ 60 කොටසෙන්ම තමයි කපලා ඒක ඇතුළට නමලා මහන්නේ. මේ විදියට ඒ ඇතුළට නමලා මහන්න අඟලක ප්‍රමාණයක් මම මේ විදියට තියා ගන්නවා. මේ ෆ්‍රොක් එකට අපිට කර පළල විදියට ගන්න ඕන. අපේ බ්‍රා ස්ටෙප් අතර දුර. ඒ කියන්නේ බ්‍රා පටිය අතර දුර තමයි මගේ බ්‍රා පටි දෙක අතර දුර අඟල් 10ක් තියෙනවා. ඒ 10 දෙකට බෙදුවහම මට අඟල් 5ක් ලැබෙනවා. ඒ 5 මම මේ විදිහට ලකුණු කරගන්නවා. දැන් කර ගැඹුර විදියට ඔයාලට අවශ්‍ය තරම් කර ගැඹුරක් මේකේ ලකුණු කරන්න පුළුවන්. මට කර ගැඹුර අඟල් 4.5ක් විතර තිබුණාම ඇති. ඉතින් මම මේ රේඛාව ඉඳලා උඩට මට අවශ්‍ය කරන කර ගැඹුර ප්‍රමාණය තියලා අපේ උරහිස මිම්ම දෙකට බෙදාගත්තු ගාන තමයි ලකුණු කරන්න. ඉතින් මගේ උරහිස මිම්ම අඟල් 14ක් තියෙනවා. 14 දෙකට බෙදුවහම මට අඟල් 7ක් ලැබෙනවා. ඒ 7 මේ විදිහට ලකුණු කරගෙන දැන් මට අවශ්‍ය කරන ඉනට උස ප්‍රමාණයට තව අඟල් භාගයක් එකතු කරලා මේ විදිහට ලකුණු කරනවා. ඒ කියන්නේ මට ඉනට උස ඕනි අඟල් 13.5ක්. ඒකට තව භාගයක් එකතු කරලා අඟල් 14ක් විදිහට ලකුණු කරලා මේ විදිහට ඉරි දෙකක් ඇඳ ගන්න ඕනේ.
මේ තියෙන පපු රේඛාවේ පපුව වටමින්ම හතරට බෙදලා ඒකට තවත් අඟල් එකහමාරක් එකතු කරලා ලකුණු කරගන්න ඕනි. මගේ පපුව වටමින්ම අඟල් 36ක් තියෙනවා. 36 හතරට බෙදුවහම අඟල් 9යි. 9ට තවත් අඟල් එකහමාරක් එකතු කරලා මේ විදිහට පපු රේඛාවේ ලකුණු කරගන්න ඕනි. ඉන වටමින්මත් ඒ විදියමයි. ඉනවට මගේ 32ක් තියෙනවා. ඒක හතරට බෙදලා අඟල් 8ක් එනවා. ඒ 8ට තවත් අඟල් එකහමාරක් එකතු කරලා මේ විදිහට මම ලකුණු කරගන්නවා. මේ විදිහට ලකුණු කරගෙන දැන් අපි මේ සයිඩ් එකෙන් උඩහ සයිඩ් එකට මේ විදිහට යා කරගන්න ඕනි. එතකොට කෙරවලේ ඉඳන් අඟල් භාගයක් උඩට උස්සලා මේ විදිහට පොඩි හැඩයක් එන විදිහට අපි මේ විදිහට ඇඳ ගන්න ඕනි. නැත්නම් අපේ ඇඳුම දෙපැත්තෙන් එල්ලෙන්න බලනවා. කිහිලි කට ඇඳගද්දි මේ විදිහට මම මුල්ලේ සිට උඩට අඟල් එකහමාරක් ලකුණු කරලා මේ විදිහට හැඩයක් ඇඳ ගන්නවා. දැන් අපිට මේක කපා ගන්න පුළුවන්. මේ විදිහට අර උඩින් තියපු ප්‍රමාණයත් මම කපලා අයින් කරගන්නවා. මේ විදිහට තමයි දැන් අපිට එන්නේ. මේ කොටස මෙන්න මේ විදිහට තමයි නමලා මහන්නේ අපි. මේ විදිහට ඇතුළට මේ විදිහට නමලා තමයි මහන්නේ. දැන් අපි මේ කොටස් ඔක්කොම රෙද්ද කපා ගන්න යන්නේ. මේ පෙයාර්ඩි ස්කර්ට් එක කපන්නේ මේ විදිහට අපි අර මම කලින් කියපු විදිහට හතරට නමාගෙන තියෙනවා. බලවාඩි දෙකක් එක පැත්තට එන විදිහට නැම්මක් එන විදිහට තමයි නමාගෙන තියෙන්නේ. දැන් හොඳට බලා ගන්න ආපහු මම ස්කර්ට් එක කපන විදිය කියලා දෙනවා. මගේ ඉනවට මින්ම අඟල් 32ක් තියෙනවනේ. 32 තුනට බෙදනවා. තුනට බෙදුවහම මට 10යි 0.6ක් විතර තමයි එන්නේ. ඒ ගාන මම මේ මුල්ලේ ඉඳන් මේ විදිහට පහළට තියලා 10යි 0.6ක ගාන මේ විදිහට ලකුණු කරගන්නවා. උඩ ඉඳන් මේ විදිහට ගානට ලකුණු කරගන්න ඕනි. මේ විදිහට ඊට පස්සේ ඒක කර්ව් කරගන්න ඕනි. ඊට පස්සේ මට සම්පූර්ණ උස්ස අඟල් 36ක් ඕනි වෙනවා. ඒ 36ට ඉන මූට්ටු වෙන සහ වාටිය නැමිලා මැහෙන්න තව අඟල් එකහමාරක් එකතු කරගන්න ඕනි. එකතු කළා ඒකත් මේ විදිහට දැන් අපිට 60 කොටසේ උස අඟල් 13හමාරක් ඕනිනේ. 13හමාරක් තියෙන නිසා අපි ඒ උස අරකින් අඩු කරන්න ඕනේ. එතකොට 13හමාරක් මේ විදිහට උඩට යන විදිහට ටේප් එක තියාගන්න. උඩට යන විදිහට ටේප් එක තියාගෙන මේ විදිහට ඉතුරු අපිට ඕනි කරන උස ප්‍රමාණය මේ විදිහට ලකුණු කරන්න ඕනි. මේ විදිහට තනින් තනින් මම ලකුණු කරගන්නවා. එතකොට ඇදේ යන්නේ නැති නිසා ගානට ලස්සනට එන නිසා මේ විදිහට ලකුණු කරගෙන මේ විදිහට ඇඳ ගන්නවා මම. දැන් කපා ගන්නවා මේ විදිහට අර අපි ඇඳපු රේඛාවල් වලින්ම මේ විදිහට කපා ගන්න තියෙන්නේ. මේ විදිහට තමයි දැන් ස්කර්ට් එක එන්නේ. මේ විදිහට ඉතින් අපි ස්කර්ට් එක කපාගෙන ඉවරයි දැන්. දැන් බලමු අපි අනිත් කොටස් ටික කොහොමද කපා ගන්න කියලා. අපි කපාගත්තු බ්ලොක් එක ආධාරයෙන් මේ විදිහට බ්ලොක් එක අරගෙන රෙදි කොටස් 4ක් මත තමයි තියලා තියෙන්නේ. ඒ කියන්නේ මේ රෙද්ද නැම්මකට තියන්න ඕනි මේ විදිහට නැම්මකට තියලා ෆින්ස් දාගෙන මේ විදිහට කපා ගන්න තියෙන්නේ. මේ විදිහට 60 කොටස් දෙකම මම එකපාර කපා ගත්තා. දැන් මේක ආධාරයෙන් අපි අත කපා ගන්න විදිය තමයි බලන්නේ. මේ විදිහට මේක අරගෙන මේ උඩට තියලා තියෙන 60 මැහුම් වාසිනේ. මේ මැහුම් වාසිය අපි අඩු කරන්නේ නැහැ. ඒක හැමම තියෙනවා. මොකද මේ අතෙත් උඩට ඉලාස්ටික් එකක් එන නිසා. ඒ විදිහට තියා ගන්නවා ඒක. ඒ විදිහට තියාගෙන නැම්මේ සිට ඉස්සරහට අඟල් 3ක් ලකුණු කරනවා. මොකද මේක ටිකක් ලොකු වගේ අතක් නෙන්නේ පප්පතක් වගේ නිකන් රැලි තියෙන නිසා ඉලාස්ටික් උත් දාන නිසා මේ විදිහට 3ක් මම මේ විදිහට ඉස්සරහට තියා ගන්නවා.
ඉස්සරහට තියාගෙන මේ විදිහට මම රේඛාවක් ඇඳ ගන්නවා. රේඛාවක් ඇඳගෙන මේ විදිහට බ්ලොක් කොටස තියාගෙන අපි ෆින්ස් දාගන්න ඕනේ මේක හෙට මෙහෙට යනවට. මේ අත කපන්න හරිම ලේසි. එහෙම අමාරු නැහැ. මේ බ්ලොක් එක ආධාරයෙන් අපිට කපා ගන්න පුළුවන්. මේ විදිහට තියලා අපි දැන් මේ අත්කට පැත්ත රෙද්දටත් මේ විදිහට ඇඳ ගන්න ඕනි. මේ විදිහට රෙද්දේ ඇඳගෙන අපිට අවශ්‍ය කරන අත උස ප්‍රමාණය ගන්න ඕනි අපි දැන්. මට අත උස අඟල් 19ක් අවශ්‍ය කරනවා. ඒකට ඉලස්ටියක් දාන නිසා තව අඟලක් වැඩිපුර අඟල් 20ක් විදියට මම ලකුණු කරනවා. මේ විදියට මෙතෙන් සිට පහළට මට අවශ්‍ය කරන අත උස ප්‍රමාණය මම මේ විදියට ලකුණු කරගන්නවා. මේ විදිහට ලකුණු කරගෙන දැන් අපි අර කිහිලි කට තියෙන පැත්තේ ඉඳන් පහළට ඇලේට වගේ පොඩ්ඩක් රේඛාවක් අඳින්න ඕනේ. මොකද ගොඩාක් හැඩයට ගන්න නැහැ. අපි ඉලස්ටියක් දාන නිසා චුට්ටක් සාමාන්‍ය ප්‍රමාණය හැඩයට පහළට රේඛාවක් ඇඳ ගන්නවා. දැන් අපි මේක කපා ගන්න ඕනි. මේ විදිහට දැන් අපි අත කොටසත් කපාගෙන ඉවරයි. මට මේ ගවුමට තව පිටිපස්සට පටි දෙකක් ඕනි. දැන් මම ඒකත් කපා ගත්තා. ඒක ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න. මේ විදිහට පටි කොටස් දෙකකුත් කපාගෙන දැන් අපි මහාන විදිය බලමු. මට මේ විදිය තව ඉලාස්ටික් නුත් ඕනි. ටිකක් හොඳට ඇදෙන වගේ හොඳ ඉලාස්ටික් එකක් ගන්න. රෙද්දේ පාටෙනම නූලක් ගන්න. මොකද එතකොට අපිට චුට්ටක් එහෙම වුණත් ඒක පේන්නේ නැහැ. වෙනස් පාටක නූලක් ගත්තොත් එහෙම ඒක කැතට හොඳට පේන්න ගන්නවා. මේ විදිහට කොටස් ටික අරගෙන අපි ස්කර්ට් කොටස මේ විදිහට අරගෙන පොඩි කට් එකක් දාගන්න ඕනේ. ස්කර්ට් කොටස මේ විදිහට හරි මැදට නමාගෙන නැම්ම එන පැත්තට අඟල් 5ක් විතර පල්ලහැට කපා ගන්න ඕනේ. එතකොට අපිට මේක හැට්ටේ පළුවට අල්ලනකොට ලේසියෙන්ම අල්ල ගන්න පුළුවන්. ඒක නිසා මේ විදිහට පොඩි කට් එකක් දාන්න ඕනේ. ඊට පස්සේ අපි අත් කොටස් දෙක අරගෙන මේ විදිහට උඩිනුයි යටිනුයි එක මැහුම් පාරක් වගේ දාගෙන යන්න ඕනේ. එතකොට අපිට ඉලාස්ටික් එක අල්ලනකොට උඩට ලේසි මේ විදිහට මහගෙන තිබුණාම මේ විදිහට කොටස් අත් කොටස් දෙකේම හතර පැත්තම මේ විදිහට පොඩ්ඩක් මහගෙන යන්න ඕනේ. අඟල් කාලට වගේ. මේ විදිහට අපි මහගෙන යන්න ඕනේ. මේ විදිහට කොටස් හතරෙන් මම මේ විදිහට මහ ගන්නවා. මහගෙන දැන් ඉලාස්ටික් එක දාන්න යන්නේ. හොඳට බලාගෙන ඉලාස්ටික් එක දාන හැටි. මේ විදිහට අපි එකපාරක් මහගෙන ගිහිල්ලා තියෙනවනේ. මේ විදිහට ඉලාස්ටිය තියලා ආපහු එකපාරක් නමන්න. මේ මම දාන විදිය තව එක විදි තියෙනවා. මේක මට ලේසි විදියක්. මේ විදියට දැන් මේ අයින දිගේ මහගෙන යන්න තියෙන ඉලාස්ටික් එක පොඩ ඇද ඇද තමයි මහන්න ඕනේ. මේ විදියට තියලා අපිට ඇති කියලා හිතන ප්‍රමාණයට ඒ කියන්නේ අපිට තද ඇති වෙයි කියලා හිතන ප්‍රමාණයට පොඩ ඉලාස්ටික් එක ඇද ඇද මේ විදියට ඉලාස්ටික් එක තියලා මේ විදියට අයිනෙන්ම මහගෙන යන්න ඕනේ. මේ අතේ අත් කොටසේ උඩටයි යටටයි දෙකටම ඉලාස්ටික් කියන නිසා මේකේ හතර පැත්තටම මේ විදිහට ඉලාස්ටික් දාගන්න ඕනේ. මේ විදිහට ඔයා
ආධුනික කෙනෙක් නම් ඔයාට මහන්න වැඩිය බෑ නම් ඔයා ඉස්සෙල්ලම මේ විදියට මහගෙන ඊට පස්සේ හැට්ට කට්ටකින් වගේ ඉලාස්ටික් එක ඇතුල් කරලා එහෙම මහගන්නත් පුළුවන්. මේ විදියට තමයි මහගත්තට පස්සේ එන්නේ. ඒ විදියට මම අත් කොටස් දෙකම මහලා ඉවරයි. දැන් හැට්ටේ කොටස මහන්න තියෙන්නේ. හැට්ටේ නම් එහෙම ලොකුවට මහන්න දෙයක් නැහැ. හැට්ට කොටසේ මහන්න තියෙන්නේ අපිට කර විතරයි. මේ විදියට දැන් කර තියෙනවනේ. ඒක අපි දෙපාරක් නමලා මහගෙන යන්න ඕනේ. අඟල් භාගයට වගේ අඟල් භාගයක් මේ විදියට නමනවා. ඊට පස්සේ තව පාරක් මේ විදියට නමලා මහගෙන යන්න තියෙන්නේ. මේ විදියට නමලා මහගෙන යන්න තියෙන්නේ මේ විදියට. ඔයාලට මම කියලා දෙනවා වේගෙ වැඩිද දන්නේ නැහැ. තේරෙන්නේ නැති තැනක් තිබ්බොත් එහෙම කමෙන්ට් එකක් දාන්න මම කියලා දෙන්නම් ආපහු. දැන් මේ විදියට අපි මහගත්තු කොටස් හතරම අරගන්නවා. ඒ කියන්නේ හැට්ටේ පළු දෙකයි අත් දෙකයි අරගෙන මේ විදියට හොඳ පිට යන්න අත් කටවල් දෙක එකට තියලා මහගන්න ඕනේ. මේ විදියට ඒ විදියට අපි කොටස් හතරම එකට තියලා මහගන්න ඕනේ. එක හැට්ටේ කොටසක අත් කටට අපි කපාගත්තු අතේ අත් කට එන විදියට තමයි මේක මහගන්න ඕනේ. මේ විදියට දැන් මම මේ විදියට කොටස් හතරම මේ විදියට මූට්ටු කරගෙන තියෙනවා. මේ විදියට තමයි දැන් අපේ හැට්ට කොටස එන්නේ. දැන් අපි මේකට අපේ සාය කොටස තියලා මහගන්න ඕනේ. මේ විදියට අපේ සාය කොටස අරගෙන සාය කොටසේ ඉන පැත්ත හැට්ට කොටසේ ඉන පැත්තට තියන්න ඕනේ. ඒත් හොඳ පිට ඇතුල් පැත්තට යන විදියට හොඳ පිට තියලා මේ විදියට මහගෙන යන්න තියෙන්නේ. අපි අර සයිඩ් එකෙන් කට් එකක් දාගත්තු නිසා මේක මහද්දි ලේසි. මේ විදියට මහගන්න. හැට්ට කොටසේ ඉන කොටසට සාය කොටසේ ඉන කොටස තියලා මේ විදියට අල්ලගෙන යන්න තියෙන්නේ. දැන් මේකේ ගොඩාක් මේ වැඩ ඉවරයි. තව පොඩ්ඩයි තියෙන්නේ. මේ වගේ ගවුමක් ඔයාට පැයක් වගේ කාලයක් යද්දි මහගන්න පුළුවන්. හරිම සරලයි. තේරෙන්නේ නැති තැනක් තිබ්බනම් කලින් මං කිව්වා වගේ මට කමෙන්ට් එකක් දාලා හරි අහන්න. මේ විදිහට කොටස් දෙකම මම මූට්ටු කරගන්නවා. දැන් මේ තැන් ඕලොක් කරගන්න ඕනි නැත්තම් පිළිවෙලක් නැහැ වගේ නිසා මේ විදිහට පාටි කොටස් දෙකත් මහගන්න ඕනි. පටිය මේ විදිහට මහලා ඉවර වෙලා අනිත් පැත්ත හරවගන්නේ මම. එක පැත්තකින් පටි අනිත් පැත්ත හරවන්න ඕෆන් එක තියලා අනිත් පැත්තෙන් මහලා මේ විදිහට අවසන් කරන්න ඕනේ. මේ විදිහට පටි කොටස් දෙක මම මහගන්නවා.
දැන් මේ විදිහට තමයි ඒක අනිත් පැත්ත ගහන්න ඕනි. මේ වගේ ඔයා ළඟ තියෙන මොකක් හරි පැන්සලක් හරි කතුරෙන් උනත් පුළුවන් මේ වැඩේ කරන්න. මේ විදිහට අරගෙන පොඩ්ඩක් අරක අර මහපු පැත්තෙන් තමයි මේ ඇතුළට මෙව්ව කර කර මේ පැත්තෙන් උඩට අදින්න ඕනි. එතකොට හොඳ පිටට මේක නිකම්ම පෙරලෙනවා. මේ විදිහට පටි කොටස් දෙක මම මේ විදිහට හදාගත්තා. දැන් අපිට තියෙන්නේ මේ ගවුමේ සයිඩ් එක මහන්න. ඒ කියන්නේ සයිඩ් මූට්ටුව තමයි දැන් තියෙන්නේ. ඔයාට ඕලොක් මැෂින් එකක් තියෙනවා නම් ඕලොක් කරගන්න. ඕලොක් කරාම ටිකක් පිළිවෙලයි වගේනේ. ඒක නිසා මට ඉතින් ඕලොක් මැෂින් එකක් තියෙන නිසා මම මේ කොටස් ඔක්කොම ඕලොක් කරගත්තා. මේ විදියට දැන් මේ විදියට අතේ ඉඳන් සයිඩ් එක මූට්ටු කරන්න තමයි යන්නේ. ඉතින් ඔයාලටත් මේ වගේ ගවුමක් ලේසියෙන්ම මහ ගන්න පුළුවන්. මට මේ ගවුමට ගියේ රෙදි වලට රුපියල් 600ක විතර මුදලක්. ඉතින් 600ට වගේ මේ වගේ ලස්සන ගවුමක් මහගෙන අඳිනකොට ඒක අපිට සල්ලිත් ඉතුරු කරගන්න පුළුවන් හොඳ විදියක්. මොකද අපි කාට හරි මේක මහන්න ගෙනිහින් දුන්නොත් එහෙම මහන්නම ගන්නවා 600ක් විතර. මේ විදිහට දැන් අර පටි කොටස ඉන්න ළඟින් තියලා මේ විදිහට අපි සයිඩ් එක මූට්ටු කරගන්න ඕනේ. මේ විදිහට අනිත් පැත්තෙත් මම මේ විදිහට කරගන්නවා. මට කලින් කියන්න බැරි වුණා මේ ගවුමට රෙදි ආර 2මාරක් ගියා. කෙනාගෙන් කෙනාට රෙදි ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. මේ විදිහට අනිත් පැත්තත් මම අර පටි කොටස ඇතුළට දාලා මේ විදිහට මූට්ටු කරගන්නවා. දැන් ඉතින් කතාවෙන් කතාව ගවුමේ අන්තිම ටිකට ඇවිල්ලා තියෙන්නේ. දැන් වාටිය මහන්න තියෙන්නේ. දැන් මට ඕලොක් එකක් තියෙන නිසා මම වාටිය මේ විදිහට ඕලොක් කරගෙන එකපාරක් නමලා මහ ගන්න තමයි හදන්නේ. ඔයාට ඕලොක් මැෂින් එකක් නැත්නම් ඔයා මේ වාටිය එකපාරක් නමලා මහගෙන ගිහිල්ලා ආපහු පාරක් නමලා මහන්න. නැත්නම් මේක රෝල් වෙලා එහෙම කැත වෙන්න පුළුවන්. මේ ඒ විදිහට මැව්වහම එහෙම කිසිම අවුලක් නැහැ. ලස්සනටම වාටිය නීට් එකට මහ ගන්න පුළුවන්. ඉතින් තව දෙයක් මතක් කරන්නම් මාව සබස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යෙන් සබස්ක්‍රයිබ් කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඔයාලගේ අදහස කමෙන්ට් එකකින් දාගෙන යන්න. ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. තව දෙයක් තමයි මේක මම පළවෙනි පාරට මහන්න කියලා දෙන ඇඳුමක්. ඉතින් අඩුපාඩු තියෙන්න පුළුවන් වීඩියෝ එකේ. එහෙම අඩුපාඩු තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊළඟ වීඩියෝ එකෙන් මම මේ අඩුපාඩු හදාගන්න බලන්නම්. ඉතින් මේ විදියට වාටිය මහගත්තට පස්සේ මේ ගවුම මහලා ඉවරයි. රුපියල් 600ක් වගේ ගාණකින් ඔයාටත් ඔයාගේ මතින් ඇඳුමක් මහගෙන මේ අවුරුද්දට අඳින්න try කරලා බලන්න මේ ඇඳුමත්. මාව අහගෙන හිටියටයි බලාගෙන හිටියටයි ගොඩාක් ස්තුතියි. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.